අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම මම ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක ඉන්දික බලපිටිය. මේ දවස්වල ලොකු කතිකාවතක් සමාජ නිර්මාණය වෙලා තියෙනවා සෙනසුරු මාරුව සම්බන්ධයෙන්. ඇත්තටම එහෙම වෙලා තියෙන්නේ සෙනසුරු කියන්නේ ග්‍රහ මණ්ඩලයේ ඉන්න සුවිශේෂ ග්‍රහයෙක්. ජ්‍යොතිෂයේදී විශේෂයෙන්ම වැදගත් වෙන ප්‍රබල ග්‍රහයෙක්. ඒ වගේම තමයි වැඩිම කාලයක් එක් රාශියක ගත කරන ග්‍රහයක් සෙනසුරු ග්‍රහය ආසන්න වශයෙන් වසර 2.5 මෙහෙම රාශි ගත කරලා වසර 30කට පස්සේ තමයි මේ මාර්තු මාසේ 29 වෙනිදා සෙනසුරු මීන රාශියට සම්ප්‍රාප්ත වන්නේ. එතකොට සෙනසුරුගේ මේ තියෙන සුවිශේෂ වැදගත්භාවය සහ ජ්‍යොතිෂයේ වටිනාකම නිසා තමයි මේ සමාජ කතිකාවත නිර්මාණය වෙලා තියෙන්නේ සෙනසුරුගේ රාශි මාරුව සම්බන්ධයෙන්. එහිදී මම දැක්කා සමාජ මාධ්‍යවල සෙනසුරුගේ රාශි මාරුව රාශි 12ට බලපාන්නේ කොහොමද කියලා විවිධ මත සහ අදහස් යනවා. ඒවා ගොඩක් නිවැරදි. ගොඩක් දේවල් ඒවෙන් ඉගෙන ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මම මෙතෙන්දී අදහස් කරේ මේ පුංචි කාලේ ඔබට සෙනසුරු කියන ග්‍රහයාගේ ස්වභාවය ඇත්තටම සෙනසුරු දුකටම අධිපතිද සෙනසුරුගෙන් හම්බෙන අපිට දුකම පමණද කියන එක ගැන යම් විග්‍රහයක් කරන්න. මම හිතනවා මේ තුල මම උත්සාහ කරනවා සෙනසුරුගේ නිසංග ගති ලක්ෂණ ඒ වගේම සෙනසුරුගේ ස්වභාවය යම් ආකාරයකින් ඔබට අවබෝධ කරන්නට. ජීවිතේ අපිට දැනුවත් වෙන දේවල් කවදා හරි දවසක ජීවිතයට අවශ්‍ය වෙයි. ඒ නිසා මගේ මේ දැනුවත් කිරීම ඔබට යම් විදියකට වටිනාකමක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. අපි බලමු සෙනසුරු මේ රාශි 12දී විවිධාකාර විදිහට හොඳ නරකදී ලාභ අලාභදී දුක සැපදී ඔබට රාශි අතර මේ විදිහට දෝලණය වෙයි. එතන මම කිව්වා මම කතා කරන්නේ රාශින් අතර දෝලණය නිසා ඇතිවෙනා වූ ග්‍රහ තත්වයන් නෙවෙයි. මම කියන්නේ සෙනසුරු කියන ග්‍රහයා කොයි විදිහද කියන එක තමයි මම ඔබට විග්‍රහ කරන්න හදන්නේ. සෙනසුරු සාමාන්‍යයෙන් වියලි ස්වභාවයේ ග්‍රහයි. ජෝතිෂයේදී කියනවා සාමාන්‍යයෙන් මේ ග්‍රහයා ඉපිලෙන ගතිගුණ තියෙන හරියට රබර් බෝලයක් වගේ වතුර යටට දැම්මට ඒක උඩට එන්නේ. ඒ වගේ වියලි ස්වභාවයක් තියෙන ග්‍රහයෙක් කියලා. සූර්යයට තියෙන දුර දල වශයෙන් සැතපුම් 88 කෝටි 66 ලක්ෂයක් වගේ වෙනවා. මේ දුර ප්‍රමාණය සූර්යාගේ ආසන්න අවස්ථාවේදී හා සූර්යාට දුරම අවස්ථාවේදී වෙනස් වීමට ලක් වෙනවා. ඒ වගේම තමයි සූර්යයා වටේ යන්න වසර 29 මාරක් ගත වෙනවා කියලා හොයාගෙනත් තියෙනවා. දුකට අධිපති කියලා කිව්ව නිසා තමයි අපි හැමෝම එයා ගැන ගොඩාක් බය. අපි හිතනවා සෙනසුරු දඬුවම් කරන ග්‍රහයෙක්, දුකට අධිපති, දිලිදු බව දෙනවා, අවාසනාව දෙනවා, පුදුම දුකක් එයා දෙනවා, මරණය, කම්මැලි බව ඇති කරනවා අපේ ජීවිතේ. ළමයි ඉගෙන ගන්නෑ, කම්මැලි වෙනවා, වැඩ කරන්නේ නැහැ ගෙදර. ගෘහ මූලිකයා එහෙම නැත්නම් වැඩ කරන අය ගෙවල් වල හැමතිස්සෙම ජීවිතේට බාධා දෙනවා. නීතිමය ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. අධෛර්ය දෙනවා. විශේෂයෙන්ම වැටෙනවා. අස්ති බිඳෙනවා අපේ තියෙන උත්සාහය අඩු වෙනවා. ඕවා තමයි නරක දේවල් හැටියට මේ සෙනසුරු දෙන්නේ. ඒ වගේම තමයි හොඳට හිටියොත් ඉවසීම දෙනවා. පිරිමැසුම්දායක බව දෙනවා. වැඩ කරන්න අවශ්‍ය කරන ජවය ශක්තිය මෙයා දෙනවා. ඊට පස්සේ රහස් රකින්න පුළුවන්කම දෙනවා. සුවිශේෂ දෙයක් හැටියට රහස් රකින්න පුළුවන් ඒගොල්ලන්ට. ආගමික භක්තිය දෙනවා. මොකද මෙයා ලෝකෝත්තර ග්‍රහයෙක්නේ. විපත් කරදර වලින් පෙර සූදානමක් දෙනවා. ඒ කියන්නේ විපත් කරදර වලට කලින් සූදානම ඇති කරනවා කෙනා තුල. චිත්ත ඒකාග්‍රතාවය, මානසික සුවය, කාරුණික බව හා අසරණ සරණ බව ගුණදහම් ලබා දෙනවා. එතකොට අපි නිකමට කියනවා විපතක් කරදරයක් වුණොත් එහෙම අයියෝ මට සෙනසුරු ලැබලා මට ඒ රාශියක්ද කොහෙද ඒ කියනවා. ඒ පුරුදු වෙලා. ඒ මොකද සෙනසුරුගේ මම කියවනේ නිසර්ග ගති ලක්ෂණ හැටියට අපි හඳුන්වන්න පුරුදු වෙලා තියෙන ඒවා කියලා. ඉතින් මේ සෙනසුරු සූර්යාගේ පුත්‍රයා කියලා තමයි ජෝතිෂයේදී කියන්නේ. නපුංසක ග්‍රහයෙක් ලෙස හඳුන්වනවා. රාත්‍රියේ උපන් අයට පියා ලෙස හඳුන්වනවා. සෙනසුරුගේ මේ යම් යම් ගති නිසා තමයි කියන්නේ ස්වර්ගයේ හා අපායේ අතුරු තියෙන සෙනසුරු අතේ කියලා. ඔහුගේ එක අතක ස්වර්ගයේ අතුරු තියෙනවා. අනිත් අතේ තියෙනවා අපායේ අතුරු. ඉතින් මේ හොඳ උදාහරණයක් සෙනසුරු අඳුර ගන්න අපිට තියෙන ස්වර්ගයේ අතුරු ඇරිහාම හැම සැප සම්පතක්ම වාසනාවක්ම ස්වර්ගයේ තමයි තියෙන්නේ. ස්වර්ගය කියන්නේ නිකන් නෙවෙයිනේ. ඒ වගේම තමයි අපාය. අපි දන්නවනේ අපාය කියන්නේ කොයි වගේ තැනද අපි අහලා තියෙනවනේ. අන්න එහෙනම් අපාය අතුරක් තියෙන සෙනසුරුගේ අනිත් අතේ කියලා අපි මතක තියාගෙනම ඉන්න ඕනේ.
මෙයා උසස් වුණොත් හදන්නේ රජෙක්. මෙයා පහත් වුණොත් හදන්නේ අන්ත දිලින්දි. අන්ත දිලිඳු හිඟන්නේ. ඒ කියන්නේ රජෙක්ව නිර්මාණය කරන්නත් පුළුවන් අන්ත දිලිඳු මිනිස්සෙක්ව හදන්නත් පුළුවන්. ඒ කියන්නේ එයාට පුළුවන් සීලු දේ නැතිනාස්ති කරලා පාරට බස්සන්නත්. පාරේ ඉන්න මිනිස්සයා ෂණිකවම රජෙක්ගේ තත්ත්වයට ගින්නත් පුළුවන්. මේ මහ පොළොවේ මේ යථාර්ථය අපි අත්දකිනවා සිද්ධ වෙනවා. අද මහමග යන දුගියා හෙට ලෝවක රජ වෙනවා කියලා කියනවනේ. ඒ තමයි සරලව සෙනසුරුගේ කතන්දරේ. ඊටාම සත්ගුණවත් හොඳ පුරුෂයන් බිහි කරන සෙනසුරුම තමයි පහත් අදම නීච අපරාධ කරුවන් හදන්නේ. ශාරීරික දකුණු කන, මුත්‍රාශය, වාතනහර, විශේෂයෙන්ම දත්, අස්ථි, ඇලදිව, පිටකොඳු හා වම් පායට බලය ලබා දෙන්නේ මේ සෙනසුරුම තමයි. සියලුම අඩස්සි රෝග, මුත්‍රා අඩස්සි, වාත රෝග, වාත අමාරු, උලුක්කු ලෙඩ, උගුරේ රෝග, යටිබඩ රෝග, කන්වල ලෙඩ, පිළිකා හා චර්ම රෝග, විශේෂයෙන්ම කුෂ්ඨ ලෙඩ හැදෙන්නේ සෙනසුරු නිසා. ඔබ දැකලා තියෙනවද සෙනසුරු දුර්වල වුණාම යම් යම් පුද්ගලයන්ගේ ශරීර ස්වභාවයත් වර්ණ පවා වෙනස් වෙනවා. ඒගොල්ලන්ගේ ශරීරයේ වියලි බව ඇති කරනවා. ඒ සෙනසුරුගේ පීඩා නිසා. ඉතින් දැන් ඔබට යම් දැනුමක් ලැබුණා නේද මේ සෙනසුරුගේ හොඳ නරක ගැන සහ සෙනසුරුගේ සාමාන්‍ය ස්වභාවය ගැන. සෙනසුරුගේ තියෙනවා ඊරාශ්‍රක වර්ග 3ක්. ලග්න ඊරාශ්‍රකය, ජන්ම ඊරාශ්‍රකය හා අෂ්ටම ඊරාශ්‍රකය කියලා. ඔබගේ කේන්ද්‍රයේ සඳුගේ රාශි ගමන අනුව සහ කේන්ද්‍රයේ සඳු ඉන්න ස්ථානය අනුව මේ ඊරාශ්‍රක කාල සීමාවන් දීර්ඝ වෙන්නත් පුළුවන්. සහ එහි ස්වභාවයන් වෙනස් වෙන්න හා ඊරාශ්‍රක ද්විත්ව ඊරාශ්‍රක දක්වා වර්ධනය කරන්නත් මේ සඳුගේ ගමන අනුව පුළුවන් වෙනවා. මේ ඊරාශ්‍රකත් ජෝතිෂයේ වෙනම කතාවක්. ඒ නිසා මම ඒ ගැන සරල හැඳින්වීමක් ඔබට කරනවා මිස ඒ ගැන රුකුවට විග්‍රහ කරන්න යන්නේ නැහැ. සෙනසුරු අබල පිළිබඳ දැනුවත් වෙලා ඉන්න. හැබැයි හිත ඉන්න එපා. අද ග්‍රහ වතාවත් කරලා පීඨ ලබා ගන්න. අපේ ශ්‍රී ලංකාව බුදුන්ගේ පාද ස්පර්ශය ලැබපු පුණ්‍ය භූමියක්නේ. මේ පුණ්‍ය භූමියේ තියෙනවා හොඳ බල සම්පන්න ස්ථාන. හොඳ බල සම්පන්න දොරටු. ඉතින් මේ තැනකට ගිහිල්ලා හිත හොඳින් ධාර්මිකව බුදු ගුණයෙන් පිහිට ලබා ගන්න. මේ දේවල් ඔබට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙනවම තමයි. හිත පිරිසිදු ධාර්මිකව කරන කටයුතු වල ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ඔබට හම්බ වෙනවා. හැමතිස්සෙම අනුන්ට පිහිට වෙන්න. ගිලනුන්ට උපස්ථාන කිරීම, රෝගීන් බලා ගන්න මේ කටයුත්ත ඇත්තටම මේ සෙනසුරුගේ අපල තියෙන අයට හොඳම දෙයක්. කරන්න හොඳම දෙයක්. ඒ නිසා පුරුද්දක් හැටියට අනුන්ට පිහිට වීම, වචනකින් හරි උදව්වක් කිරීම, Taman ධාර්මිකව සිටීම කරන්න වරදින්නේ නැහැ. මේ සෙනසුරුගේ අපල හෝ ඕනම ග්‍රහාපලයක් සම්බන්ධයෙන් හිත ඉන්න අපිට කාලයක් නැහැ. මොකද අපි ජීවිත සටනක ඉන්න මිනිස්සු. ඒ නිසා අපි කරන්න ඕනේ අපලේ තියනවා කියලා දැනගෙන ඒකට අදාළ වතාවක්. ඒ මිසක් එයින් මානසික වැටීම නෙමෙයි. මානසික වැටුනොත් ඒ ග්‍රහාපලේ තව උග්‍ර කරනවා කියලා තමයි මම දැකලා තියෙන්නේ. ඒ නිසා ඔබ මානසිකව වැටෙන්න එපා. ඔබ ජයග්‍රහණය කරන්න පුළුවන් මේ අපල. මේ අපල නැති කරන්න ශක්තිය මේ පොළොවේ තියෙනවා. ඔබටත් ඒ කරන්න අවශ්‍ය කරන ශක්තිය හැඟවිලා තියෙන්න පුළුවන් යැඟි. මම ප්‍රාර්ථනා කරනවා මේ කෙටි දැනුම් දීම ඔයගොල්ලෝ ජීවිතයට යම් වටිනාකමක් එක් කරයි කියලා. මම සමාව ඉල්ලනවා ඒත් එක්ක මේක මම මේ රෙකෝඩින් එක මම කරන ස්ථානයේ මගේ නිවසේ පෙරපාසලක් තියෙනවා. පරිසරයෙන් එන ශබ්ද සම්බන්ධයෙන් යම් බාධාවක් ඔබට වුණා නම් ඒ සම්බන්ධයෙන් අනේක වාරයක් සමාව ඉල්ලනවා. ඔබගේ ජීවිතයට යම් වටිනාකමක් මේකෙන් ලැබුණා නම් මට ඒක සතුටක්. ඔබට ජයම වේවා.